කුමාර සංගකාරයෙන් අහලා තිබුණා කවුරු හරි ඔහුගේ ටෙස්ට් ශ්‍රී ලංකා වාර්තාව කරනවා නම් ඔහුට නම් කරන්න පුළුවන් කවුද කියලා. ඔහු කිසිම පැකිලීමක් නැතුව තොරව ඔබ නම් කරලා තිබුණා. ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ? මගේ ටෙස්ට් වාර්තා කවදා හරි කඩන්න ලංකාවේ ඉන්න එකම ක්‍රීඩකයයි. කුමාර් සංගක්කාර පැතුම් නිශ්ශංක ගැන කිව්ව ආందోලනාත්මක කතාව මෙන්න. කුමාර සංගක්කාර කියලා කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කෙරූ ලෝක පූජිත ක්‍රීඩකයෙක්. බොහෝමයක් ක්‍රීඩකින්ගේ මෙන්ම ප්‍රේක්ෂකයින්ගේ කැමතිම ක්‍රීඩකයා වන්නේද කුමාර සංගක්කාරයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් ක්‍රීඩකයා වන්නේද කුමාර සංගක්කාර වන අතර ඒ ලකුණු 12400කි. තවත් බොහෝමයක් ටෙස්ට් වාර්තා කුමාර සංගක්කාර සතු වන අතර සංගක්කාරගෙන් මාධ්‍යවේදියෙකු අසා සිටියේ ඔබගේ ටෙස්ට් වාර්තා කවදා හරි කඩනවා නම් එලෙස කළ හැක්කේ කාටද යන්නයි. එහිදී කුමාර සංගක්කාර කිසිදු පැකිලීමකින් තොරව පවසා තිබුණේ මගේ ශ්‍රී ලංකා වාර්තා කඩනවා නම් ඒ පැතුම් නිශ්ශංක බවයි. ඉතින් කුමාර සංගක්කාර එලෙස පැවසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් පැතුම් නිශ්ශංකගෙන් ඒ පිළිබඳව විමසා සිටි ඇති අතර එහිදී පැතුම්ගේ පිළිතර වූවේ එයා ඇවිල්ලා වෙනම ස්ටාර් කෙනෙක් වෙනම ලෙජන්ඩ් කෙනෙක් ඉතින් මම හිතනවා ඉතින් මට පුළුවන් වෙයි කියලා. ඒත් මට වඩා සෑහෙන ගොඩක් ඉස්සරහින්. කුමාර සංගක්කාර කියන්නේ වෙනම ලෙජන්ඩ් කෙනෙක්. එයා වෙනම ස්ටාර් කෙනෙක්. මට වාර්තා කඩන්න පුළුවන් වේවි. නමුත් ඔහු තමයි ලෙජන්ඩ් යනුවෙන් පැතුම් පවසා තිබුණා. ඉතින් ඇත්තටම ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලෝකෙම පිළිගන්නා ලෙජන්ඩ් කෙනෙක් වන කුමාර සංගක්කාර පැතුම් නිශ්ශංක ගැන පැවසූ දේ ගැන ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.